ඔන්න ඉතින් හැමදාම වගේ අදත් අපි සූදානම් වෙන්නේ සෞඛ්‍යමය අතින් ඉතා වැදගත් තොරතුරු රැසක් ඔබට කියන්න. අද කියන්න යන්නේ වැඩි ඔයාලා අහලා නැති කෑමක් ගැන. හැබැයි මේ කෑම වර්ගය හැමදාම ඔබට කන්න පුළුවන් නම් සෞඛ්‍යවාසී රාශියක්ම අත්විඳින්න පුළුවන් වෙනවා. වැඩි කතා නැතුව දැන් කියන්නම්කෝ මේ කෑම වර්ගය මොකක්ද කියලා. මේ එක්තරා ඇට වර්ගයක්. හනෑට කියලා තමයි මේ ඇට වර්ගය හඳුන්වන්නේ. ඔබ මේ නම ඉඳ හිටව අහලා තිබුණත් බොහෝ විට මේ ආහාරය නම් අනුභව කරලා නැතුව ඇති. හනෑට කියන්නේ ඉතා ගුණදායක ආහාරයක්. ඒ වගේම තමයි හනෑටවල ඉතිහාසයේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වාම දිවෙන ඉතාම දිගු එකක්. ලොව පැරණිම ආහාර වර්ග අතුරින් එකක් විදිහටත් හනෑට සැලකෙනවා. අතීත රජවරු තම හමුදා සෙබළුන්ට හනෑට අනුභව කිරීම අනිවාර්ය කර තිබූ අවස්ථා ඉතිහාසයේ අහන්නට ලැබෙනවා. හනෑට අනුභවයෙන් නිරෝගී සහ ශක්තිමත් මිනිසුන් නිර්මාණය වූ බවට මෙය හොඳම උදාහරණයක්. ඒ වගේම හනෑටවල විද්‍යාත්මක නාමයේ තේරුම වන්නේ ඉතා ප්‍රයෝජනවත් යන අර්ථයයි. හනෑට කියන්නේ මොනතරම් සෞඛ්‍ය වටිනාකමක් තියෙන ආහාරයක්ද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. ඉතින් අද අපි කියන්න යන්නේ දිනපතා හනෑට අනුභවයෙන් ලැබෙන සෞඛ්‍යම වාසි කිහිපයක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළයි. අතීතයේ ගල් ගුහාවල ජීවත් වුණු මිනිසුන් ක්‍රමයෙන් ගම්මාන නිර්මාණය කරගෙන ශිෂ්ටාචාර ගත වීමේදී කුසගිනි නිවා ගැනීම සඳහා මුලින්ම වගා කරපු ආහාරයක් තමයි හනෑට කියලා කියන්නේ. දුඹුරු පැහැයෙන් හා රන්වන් පැහැයෙන් හනෑට දෙවර්ගයක් දකින්නට ලැබුණත් මේ දෙවර්ගයේම එක හා සමාන පෝෂණ ගුණයෙන් යුක්ත වෙනවා. දිනකට හනෑට මේස හැන්දක ප්‍රමාණයක් අනුභව කිරීමෙන් පමණක් ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, තන්තු හා ඔමේගා 3 මේද අම්ල සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනවා. ඒ වගේම ශරීරයට අත්‍යවශ්‍ය වන විටමින් B1, විටමින් B6, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ෆොස්ෆරස්, පොටෑසියම් වැනි පෝෂණ සංඝටක රාශියක්ම හනෑට තුළ යහමින් අඩංගු වෙනවා. මීට අමතරව හනෑට අනුභවය මගින් ගුණත්වයෙන් උසස් ප්‍රෝටීන වර්ග ශරීරයට ලබා ගත හැකි වෙනවා. හනෑට තුළ අඩංගු වන ප්‍රෝටීන වර්ග අතර ඇමයිනෝ අම්ල, ඇස්පාටික් අම්ල හා ග්ලුටමින් අම්ල ප්‍රධාන වශයෙන් නම් කරන්න පුළුවන්. මෙම උසස් ප්‍රෝටීන වර්ග ශරීරයට නිසි පරිදි ලැබීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ යාම, කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම, පිළිකා වලින් ආරක්ෂාව ලැබීම හා දිලීර ආසාදන අවම වීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ අත්විඳීමට අපිට හැකියාව ලැබෙනවා. මේ නිසා ඔබ මස් මාංශ හා බිත්තර ආහාරයට නොගන්න කෙනෙක් වුණත් ප්‍රෝටීන ඕනතාවයක් ගැන කිසිලෙසකින් අනිසිබියක් ඇති කරගත යුතු නැහැ. මාංශවල ප්‍රෝටීන වලට නොදැවෙන ආකාරයටම ශරීරයට පෝෂණ එකතු කර ගැනීමට දිනපතා හනෑට පරිභෝජනය මගින් ඔබට පහසුවෙන්ම හැකියාව ලැබේවි. අංක 2. ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් ආහාරයක් වීම. ඔබ අහලා තියෙනව නේද ඔමේගා 3 මේද අම්ල ගැන? අපේ හදවත සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට ඔමේගා 3 මේද අම්ල අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මොළයේ ස්නායුවල හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ක්‍රියාකාරීත්වය සඳහාද ඔමේගා 3 ඉතාම වැදගත්. මේ ඔමේගා 3 මේද අම්ල මත්ස්‍ය ආහාරවල තමයි යහමින් අඩංගු වෙන්නේ. හැබැයි ඔබ මාළු අනුභව නොකරන කෙනෙක් නම් හෝ වෙජිටේරියන් කෙනෙක් නම් හනෑට කියන්නේ ඔබේ ශරීරයට ඔමේගා 3 මේද අම්ල ලබා ගැනීමට තිබෙන හොඳම ආහාරයක්. ඒ වගේම හනෑට තුල අඩංගු වෙන්නේ ටිකක් සුවිශේෂී ඔමේගා 3 මේද අම්ල වර්ගයක්. ALA. එහෙමත් නැත්නම් ඇල්ෆා ලිනොලේනික් අම්ලය කියලා තමයි මේ ඔමේගා 3 මේද අම්ලය හඳුන්වන්නේ. අපේ ශරීරය මගින් නිපදවා ගන්නට බැරි අත්‍යවශ්‍ය මේද අම්ල වර්ග දෙකක් ලෝකේ තියෙනවා. එයින් එකක් තමයි මේ හනෑටවල තියෙන ඇල්ෆා ලිනොලේනික් කියන ඔමේගා 3 මේද අම්ල විශේෂය. ඒ වගේම මේ මේද අම්ල මගින් හදවත කරා දිවෙන රුධිර නාලිකාවල කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ රුධිර නාලිකාවල ප්‍රදාහමය තත්ත්වයන් ඇතිවීම වළක්වන බවද පරීක්ෂණ මගින් සනාථ කරගෙන තියෙනවා. හනෑටවල යහමින් අඩංගු වන මේ අම්ලය නිසියාකාරව ශරීරයට ලබා ගන්න පුද්ගලයන් හට හෘදයාබාධ, ආඝාතය සහ වෙනත් හදවත් රෝග වැළඳීමේ අවදානමද ඉතාමත් අඩු බව තවත් පරීක්ෂණ රාශියකින් හොයාගෙන තියෙනවා. අංක 3. පිළිකාවෙන් ඔබව ආරක්ෂා කරනවා. පිළිකාව කියන්නේ මේ දවස්වල වසංගතයක් වගේ ලංකාව පුරා පැතිරිලා යන රෝගයක්. නමුත් දැන් හොයාගෙන තියෙනවා හනෑට මගින් පිළිකා වර්ග කිහිපයකින්ම ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් කියලා. මේ විදිහට පිළිකා වලින් ඔබව ආරක්ෂා කරන්න හනෑට වලට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ තුල අඩංගු වෙන ලිග්නන්ස් කියන ශාකමය සංයෝගය නිසා. මේ ලිග්නන්ස් කියන්නේ ඊටම බලගතු ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි හනෑට තුල අනෙකුත් ශාකමය ආහාරවල අඩංගු වෙනවට වඩා 800 ගුණයකින් ලිග්නන්ස් අන්තර්ගත වීම. දිනපතා හනෑට
අනුභවය කරන කාන්තාවන්ට පියවරු පිළිකා වැළඳීමේ අවදානම 18%කින් පමණ අඩු කරගත හැකි බව සමීක්ෂණ මගින් හෙළි කරගෙන තිබෙනවා. කාන්තාවන්ට පමණක්ම නෙවෙයි. දිනපතා හනෑට පරිභෝජනය කිරීම මගින් පුරුෂයින්ටත් පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම විශාල ලෙස අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සතුන් යොදා සිදු කරන ලද පරීක්ෂණවලදී හනෑට මගින් බඩවැලේ පිළිකා හා සමේ ඇතිවන පිළිකා සුව කර ගැනීමට හැකි බව සොයාගෙන තිබෙනවා. අංක 4. නරක කොලෙස්ටරෝල් අවම කරනවා. දිනපතා හනෑට පරිභෝජනය කරන අයට ලැබෙන තවත් වැදගත් සෞඛ්‍යමය ප්‍රතිලාභයක් තමයි ශරීරයේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබීම. සමීක්ෂණ මගින් හෙළි වෙලා තියෙන විදිහට දිනපතා හනෑට කුඩු ග්‍රෑම් 30ක්. ඒ කියන්නේ මේස හැඳි 3ක ප්‍රමාණයක් නොනවත්තා මාස 3ක් පරිභෝජනය කිරීමෙන් පමණක් ශරීරයේ නරක කොලෙස්ටරෝල් හෙවත් LDL කොලෙස්ටරෝල් මට්ටම 120කින් අඩු කරගන්න පුළුවන් වෙනවා. අංක 5. තන්තු වලින් පොහොසත් ආහාරයක්. හනෑට ගැන කතා කරන්න කලින් අපි බලමු මේ තන්තු කියන්නේ මොනවද කියලා. තන්තු කියන්නේ ශාකමය ආහාරවල අන්තර්ගත වන සංඝටකයක්. ප්‍රධාන වශයෙන් තන්තු දෙවර්ගයක් පවතිනවා. ඒවා ජලයේ දියවන තන්තු හා ජලයේ දිය නොවන තන්තු ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. තන්තු වල පවතින විශේෂත්වය වන්නේ ඒවා අනිකුත් පෝෂක පදාර්ථ මෙන් මිනිස් සිරුරට දිරවීමට හෝ අවශෝෂණය කර ගැනීමට නොහැකි වීමයි. තන්තු වලින් සිදු කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ආහාරත් සමගම ආමාශයේ කුඩා බඩවැලේ හා මහා බඩවැලේ ගමන් කරලා අපහසුවකින් තොරව ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට ශරීරයට සහයෝගය දැක්වීමයි. ජලයේ දියවන තන්තු ජලයේ දියවෙමින් ජෙලි වැනි ද්‍රව්‍යයක් බවට පත්වන අතර රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි මට්ටම අඩු කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. එතකොට ජලයේ දිය නොවන තන්තු ජීර්ණය නොවූ ආහාර කොටස් වල පරිමාව වැඩි කරමින් ඒවා ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ගමන් කිරීම පහසු කරනවා. එම නිසා මලබද්ධය සමනය කිරීමට සහ ඇතිවීම වැළකීමට ජලයේ දිය නොවන තන්තු වලට හොඳ හැකියාවක් තියෙනවා. දැන් තන්තු ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. හනෑට මේස හැන්දක ප්‍රමාණයක පමණක් තන්තු ග්‍රෑම් 3ක් අඩංගු වෙනවා. ඒ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 12ක පමණ ප්‍රමාණයක්. ඒ වගේම හනෑට තුල අපි කලින් කතා කරපු ජලයේ දිය වෙන තන්තු හා ජලයේ දිය නොවන තන්තු වර්ග දෙකම අඩංගු වෙනවා. එම නිසා මලබද්ධයට වගේම බඩ බුරුලෙන් යාමටත් හනෑට ඉතාම ගුණදායකයි. අංක 6. අධික රුධිර පීඩනය සුව කරනවා. හනෑට අනුභවය මගින් රුධිර පීඩනය ස්වභාවිකවම අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා. කැනේඩියානු පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද සමීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙන්නේ දිනපතා ග්‍රෑම් 30ක හනෑට ප්‍රමාණයක් මාස 6ක් නොනවත්ව ආහාරයට ගැනීමෙන් අධිරුධිර පීඩනය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකි වූ බවයි. ඔබ අධිරුධිර පීඩනයට බෙහෙත් ගන්න කෙනෙක් නම් දිනපතා හනෑට අනුභව කළොත් ඉතාමත් ඉක්මනින් රුධිර පීඩනය හොඳ පාලනයකට ගන්න පුළුවන් වෙනවා. අංක 7. රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා. දෙවන ගණයේ දියවැඩියාව කියන්නේ දැන් ලෝපුරා මිනිසුන් බොහෝ ප්‍රමාණයක් පීඩා විඳින භයානකම රෝගයක්. ශරීරයේ සෛල නියම ඉන්සියුලින් වලට නියම ලෙස අනුකූලතා නොදැක්වීම නිසා තමයි මේ විදියට රුධිරගත සීනි මට්ටම ඉහළ යාම සිද්ධ වෙන්නේ. නමුත් හනෑට අනුභවය මගින් දෙවන ගණයේ දියවැඩියා රෝගයට සුවය සලසා ගන්න පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ හනෑට කුඩු ග්‍රෑම් 20ක් දිනපතා පරිභෝජනය කිරීම පමණයි. මෙලෙස එක දිගට මාසයක් හනෑට කුඩු අනුභවය කරන විට ඔබේ රුධිරගත සීනි මට්ටම 120කින් පමණ පහළ දමා ගැනීමට හැකි බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. අංක 8. ශරීර බර අඩු කරනවා. ඔබ ශරීර බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් ප්‍රධාන වේල් අතරවාරේ පුංචි පුංචි කෑම වර්ග අනුභව කරන එක හැකිතරම් අඩු කරගන්න වෙනවා. ප්‍රධාන වේල් අතරතුර අපි ගොඩක් වෙලාවට කන්නේ කැලරි අධික කිසිම පෝෂණ ගුණයක් නැති ස්නැක් වර්ග නිසා ගොඩක් අයට බර අඩු කරගන්නවා කියන එක හීනයක් විතරක්ම වෙනවා. හැබැයි ඔබ හනෑට ආහාරයට ගන්නවා නම් ප්‍රධාන ආහාර වේලක් ගැනීමෙන් අනතුරුව බොහෝ වෙලාවක් යනකල් පොඩි පොඩි බඩගිනි ඇති වෙන්නේ නැහැ. කුස හොඳින් පිරුණු ස්වභාවයක් තමයි ඔබට දැනෙන්නේ. මේ නිසා ඔබට නිතරම අනම්මනම් ගිල දැමීම නවත්වාගෙන ශරීර බර සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට කුස පිරුණු ස්වභාවයක් බොහෝ වෙලාවක් යනතුරු දැනෙන්නේ හනෑටවල අඩංගු ද්‍රව්‍යමය තන්තු මගින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී කරන නිසායි. මේ නිසා අපිට කුසගිනි ඇති කරන හෝමෝන බොහෝ වෙලාවක් යනතුරු අපිට විවිධ දේවල් ආහාරයට ගැනීමට සංඥා නිකුත් කරන්නේ නැහැ. අපි දැන් හනෑට ගැන බොහෝ දේවල් කතා කළානේ. අපි දැන් බලමු
බලමු දෛනික පරිභෝජනය සඳහා හන ඇට සකස් කරගන්නේ කොහොමද කියලා. හන ඇට කියන්නේ විවිධ ආකාර ගණනාවකටම සකස් කරගත හැකි ආහාරයක්. ඔබට පුළුවන් හන ඇට අහුරක් දෙකක් පෙගෙන්න දාලා තියලා එම ජලය ඔබේ දෛනික ජල අවශ්‍යතාවය සලසා ගැනීම සඳහා පානය කරන්න. එහෙමත් නැත්නම් හන ඇට තෙල් වශයෙන් දරන් පරිභෝජනය කරන්න පුළුවන්. ඔබ ආහාරයට ගන්න සැලඩ් එක මතට හන ඇට තෙල් ටිකක් එකතු කරලා කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම උදෑසන ආහාර වේල සඳහා අනෙකුත් ධාන්‍ය වර්ග සමග මිශ්‍ර කරලා හන ඇට ආහාරයට ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔයා කේක් වර්ග, මෆින් වගේ දේවල් හදනකොටත් හන ඇට එකතු කරගන්න පුළුවන්. කොහොම හරි ඍජුව හෝ වක්‍රව හැමදාම හන ඇට පරිභෝජනය කිරීමයි ඔබ කළ යුතු වන්නේ. හන ඇට සුපිරි වෙළඳ සැල් වලින් ඔබට පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. මෙහි ඉංග්‍රීසි නම වන ෆ්ලැක්ස් සීඩ්ස් කියලා හෙව්වොත් ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වේවි. එහෙමනම් ඉතින් දිනපතා හන ඇට ඔබේ ආහාරයට එකතු කරගන්න කියලා තමයි අපි ඔයාලට කියන්නේ. එහෙනම් මේ වීඩියෝ එක අදට මෙතනින් අවසන් කරනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම ඔයාගේ අදහස මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරලා අපේ විශ්මදොරට YouTube පවුලට එකතු වෙන්න. එහෙමනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් දවසක ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.